ඔෆිස් වලට පැයක් විනාඩි 10ක් වගේ තමයි මම හිතන්නේ මට මතක විදිහට තියෙන්නේ 10:00 11:00 වෙද්දී යන්න පුළුවන් අපේ ලංකාවේ වෙලාවේ ලංකාව වගේ තමයි මේ දෙක අවුලක් නැහැ ගොඩක් ප්‍රශ්න නැහැ මේ එයාපෝට් එක පොඩි එයාපෝට් එකක් තියෙනවා ලංකාවේ එයාපෝට් එකටත් වඩා පොඩි තමයි ෆ්‍රෙන්ඩ්ස් මම ආවා ඉමිග්‍රේෂන් එකෙන් එළියට දෙකක් විතර ගියා එතන මම දාපු හොටෙල් බුකින් එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ අපි ෆෝම් එකක් තියෙන ෆිල් කරන්න එළියට යන්න ඒකේ දාන होटल बुकिंग එක අපි දාන එකට සේම් වෙන්න ඕන. ඒක දාන්න නැතුව මාර කට්ටක් කෑවා. දැන් තමයි එළියට ආවේ. ඉමිග්‍රේෂන් එක. අපි යමු ඩොලර් තියෙන ඒක මාරු කරගන්න. ඒක එක්ස්චේන්ජ් කරගෙන යමු එළියට ටැක්සි එකට. ගයිස් මාර ලස්සනයි. එයාපෝට් එකෙන් ආ එළියට ආපු ගමන්ම මේ view එක තමයි බලන්න පුළුවන්. ටර්මිනල් 1 එකේ ඉන්නේ. මාරම ලස්සනක් තියෙන මම හිතුවටත් වඩා. නිල් පාටයි වතුර. Let's go friends. මේ වගේක් තමයි හම්බුනේ. සයිබර්පන්ක් වගේ තමයි. friends මම ආවා එළියට. ඔතන ස්කූල් එකක්ද කොහෙද තියෙන්නේ? හෙල්මට් දාන්නෙත් නෑ කට්ටිය. බලාගෙන ඕනේ පාරේ ඇවිදින්න බයික් එක හප්පන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ගයිස් එන ගමන් බුගෝනා කියලා පීසා හට් එකක් තිබුණා. try කරලා බලන්න හිතනවා කොහොමද කියලා මේ තියෙන ඒගොල්ලන්ගේ මෙනු එක. එන්න මේක තමයි මම ගත්තේ මාගරීතයි. vegetarian. වෙනද ගයිස් මේ තියෙන මෙනු එක තමයි ගත්තේ. තාම රස්නේ. මේකේ අයිලන්ඩ් එක 2 කිලෝමීටර් තමයි තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙහෙට ගියත් කොහෙට ගියත් 2 කිලෝමීටර් තමයි යන්න පුළුවන් පරිදි. අනිත් අයිලන්ඩ් තියෙන ඒවා කවර් කරන්න බෑ දවසෙන් කීයටවත්. මේ සම්පූර්ණ සාමාන්‍ය හොඳ වීඩියෝස් ටිකක් ගන්න අයිලන්ඩ් දෙක තුනකටවත් යන දවස් 4ක් 5ක්වත් ඉන්නේ නැහැ මම හිතන විදිහට ඇවිල්ලා. මේ හරි පොලිසියක්වත් මම දැක්කේවත් නැහැ ෆ්‍රෙන්ඩ්ස් තාම. මොන වගේ ඩයල් ඉන්නවද කියලා දන්නේ නැහැ. මේක එන්න ප්ලෑන් කරලා එන්න ඕනේ. නිකන් ඇවිල්ලා වැඩන්නේ. මම ආවේ කිසිම අයිඩියා එකක් නැතුව. ඇවිල්ලා එයාපෝට් එකෙන් දැස්සම ආලා එයාපෝට් එකෙන් එළියට ආවා. දාපු හොටෙල් රූම් එක ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන් මැද ඇති. එන්ජින් තුනක් තියෙනවා ඒක. කැපැසිටි කීයද දන්නේ. ගයිස් මෙතනට යන්න පුළුවන්ලු. ඔයගොල්ලන්ට පේනවද? උලේ මලේ ලංකාවේ වගේ නමුත් තියෙන්නේ. බලමු ටැක්සියක් අරගෙන අපි යමු බලන්න. මේ බෝට් වල යන්න අපිට බුක් කරන්න ඕනේ ඔන්ලයින්. මම නම් ගිහිල්ලා නැහැ මේ වගේ බෝට් එකක මීට කලින්. ෆ්‍රෙන්ඩ්ස් මම ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට උලේ මලේ. ටැක්සි එකේ එක්කෙනාගෙන් ඇහුවා එයා කිව්වා විස්තර වගේක්. මාලේ ටවුන් එකට පස්සේ උලේ මලේ තමයි කිව්වා තියෙන ලොකුම ටවුන් එක. ඔයගලන්ට දෙන්න අයිඩියා තියෙනවා නම් ඇත්තටම බජට් ලොකු වියදමක් යන්නේ. ටැක්සි වලටත් ලොකු වියදමක් නැහැ. කිලෝමීටර් 4ක් 5ක් වගේ ආවා. එයාත් CI ගත්තේ. CI කියන්නේ 1900ක් වගේ තමයි ලංකාවේ සල්ලි වලින්. හොටෙල් රූම් නම් මං හිතන්නේ පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. ඒත් ලෝකල් චාර්ජ් වලට සාමාන්‍ය කියන්නේ අපි බුකින් ඇප් එකේ බුක් කරලා යනට වඩා ලෝකල් ඇවිල්ලා ගත්තොත් ගාන අඩු. සුපිරියා. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ආව නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. පරයි ඉන්නවා. කුකුල්ලුත් ඉන්නවා. අම්මට ෆිරේස්.
සත්තු ගොඩයි. සුපිරි නේද? ආවෝ ඉන්නවා. ෆ්‍රෙන්ඩ්ස් රැට කන්න තැනක් හොයා හිටියේ. මෙන්න මේක හම්බුණා. මම හිතන්නේ සුපිරි පොට් එකක්. ගිහලා බලමු ඇතුළට. ටැක්සි එකේ එක්කෙනා තමයි කිව්වේ. අහුවට පස්සේ ඉස්තරේ. ගිහලා බලමු මෙනු එකයි. Let's go, friends. ඒගොල්ලන්ගේ අවුරුදු 20කට වඩා වන්නයි මම හිතන්නේ. ලස්සනට තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා. ගොඩක් තියෙනවා. මම ගන්න වෙන මේක තමයි yellow dal tatka එක. අනිත් එක මේගොල්ලන්ගේ තියෙනවා මිසි රොටි කියලා. මෙන්න මේක. මේකත් හොඳයි ඇති. මේක මම කලින් කාලා නැහැ. ඊපස්සේ garlic naan තියෙනවා. garlic naan එකයි beverage ගන්නවා Fanta එක. Okay. Okay, thank you. ඇවිල්ලා තියෙන friends scam එක අපි try කරලා බලමු. මේක හරියට plan කරලා තමයි එන්න ඕනේ. මේ දවස් 5ක් වගේ හිටියොත් island 2-3කට යන්න පුළුවන්. අපිට හොඳ research එකක් කරලා ලස්සනම location ටික target කරන් ආවොත් මාර ලස්සන රටක්. බලමු ඉස්සරහට time එක set වෙයි. ඒකට වීඩියෝ ටිකක් අරන් එන්න. එහෙනම් guys ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු අපි. ජය වේවා.